අද වීඩියෝ එක කෙඹුලා බනිස් රෙසිපි එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් කෙඹුලා බනිස් හදන්න ඕනි ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අපිට පාන් පිටි, කිරි පිටි, ඊස්ට්, ලුණු, බටර්, සීනි තමයි ඕනි වෙන්නේ. ඉස්සෙල්ලාම අපි ඊස්ට් එක ඇක්ටිව් කරගන්න ඕනේ මද රස්නේ වතුරට සීනිත් එකතු කරගෙන. ඉතින් ඊස්ට් එක ගන්නකොට එක්ස්පයර් වෙලා නැති, හුලං වැදිලා නැති ඊස්ට් එකක් ගන්න. නැත්නම් ඔයාලගේ කෙඹුලා බනිස් එක හරියට එන්නේ නැහැ. ඒ විදිහට ඇක්ටිව් වෙන්න තියලා මම පාන් පිටි, කිරි පිටි, ඒ වගේම ලුණු, බටර් දාලා අපේ පිටි මිශ්‍රණය ටිකක් අනා ගන්නවා. ඉතින් ඊස්ට් එක ඇක්ටිව් වෙනකන් අපි මේක ටිකක් වෙලා කවලම් කරගන්න ඕනි. විනාඩි 15ක් 20ක් වගේ යනකොට ඊස්ට් එක හොඳට බුබුලු දාගෙන උඩට එනවා. ඉතින් හොඳ ඊස්ට් එකක් නම් හුලං වැදිලා නැති හොඳ ඊස්ට් එකක් නම් හොඳට පෙන තියෙන විදිහට තමයි ඒක පිපෙන්නේ. මේ තියෙන්නේ මං ගත්ත ඊස්ට් එක විනාඩි 15ක් වගේ යනකොට මේ විදිහට හොඳට පිපිලා තියෙනවා. ඉතින් මේක තමයි හරිම විදිහ අපේ කෙඹුලා බනිස් එක හොඳට පිපෙන්න මෙන්න මේ ගානට ඊස්ට් එක එන්න ඕනි. ඊට පස්සේ අපි අර පිටි මිශ්‍රණයට මේ ඊස්ට් එක දාගන්නවා. දාගෙන හැන්දකින් ඉස්සෙල්ලා කලවම් කරලා තමයි අපි අතෙන් මේක කලවම් කරගන්න යන්නේ. මේක අතෙන්ම ඔයාලා කලවම් කරනවා නම් විනාඩි 10ක් වගේ කාලයක් යනවා. ඔයාලට බීටර් එකේ ඩෝ අනන එක තියෙනවා නම් මේක විනාඩි 5ක් වගේ යනකොට හොඳට අනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අනාගත්ත ඩෝ එක අපේ සිලිකන් මැට් එක උඩට තියලා ඒකටත් පිටි ටිකක් ඉහලා ආපහු අපි මේක අතින් විනාඩි 2-3ක් නීට් කරන්න ඕනි. අනිවාර්යෙන්ම පිටි ඉහින්න මොකද කෙඹුලා බනිස් එකේ ඩෝ එක ටිකක් අතේ ඇලෙනවා. ඒක නැති කරගන්න අපිට පාන් පිටි ටිකක් ඉහලා මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බටර් ගාගත්ත භාජනයකට මේ ඩෝ එක තියලා පැයක් විතර මේක ඩබල් සයිස් වෙනකන් හොඳට වහලා තියාගන්න ඕන. ඉතින් රස්නේ දවසක් නම් මේක විනාඩි 45ක් වගේ යනකොට හොඳට ඩබල් සයිස් වෙලා එනවා. ඉතින් ඒ අතරේ මම ෂුගර් සිරප් එක හදාගන්න තමයි යන්නේ. ෂුගර් සිරප් එක ඕන වෙන්නේ නැයිද කියලා මම ඉස්සරහට කියන්නම්. ඉතින් මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකත් හදාගෙන මං ඊළඟට යන්නේ කෙඹුලා බනිස් එකේ ඩෝ එක හරි ගාන්ට කෑලි 16ක් විදිහට කපා ගන්න. හරියටම බැලුවොත් මේකෙන් 18ක් වගේ හදාගන්න පුළුවන්. මේ විදිහට කපාගෙන මං ඔක්කොම ටික බෝල කරගන්නවා. ඉතින් ඒක මෙන්න මේ විදිහට තමයි කරගන්නේ. අපි මේ කපාගත්ත කෑලි හොඳට මුළු වලින් එකතු කරගෙන ඒක අපි අල්ලෙන් තමයි රෝල් කරගන්න ඕනි. මෙන්න මේ වගේ. ඉතින් එහෙම බෝල කරගන්න තැනටත් ඔයාලා පිටි ටිකක් ඉහින්න. එතකොට ඒක ගොඩක් හොඳට රවුම් වෙනවා. ඒ වගේම තමයි අපි මේක රවුම් කරලා තියෙන ට්‍රේ එකේත් හොඳට පිටි ටිකක් දාගන්න. නැත්නම් ට්‍රේ එකේ ඇලෙන්න පුළුවන්. මේ විදිහට මම ඔක්කොම ටික බෝල කරගන්නවා. ඊට පස්සේ අපි මේක විනාඩි 20ක් හොඳට වහලා තියාගන්නවා. ලන්ච් ෂීට් එකක් හරි සර්වියට් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ත්‍රිකෝණ හැඩයට තමයි අපි මේක රෝල් කරගන්න ඕන. ඔයාලා එක බෝලයක් අරගෙන රෝලින් පින් එකෙන් ත්‍රිකෝණ හැඩයට දික් කරගන්න. ඊට පස්සේ අපේ පැත්තේ ඉඳන් ඉස්සරහට තමයි මේක රෝල් කරගන්න ඕනි. එතකොට කෙඹුලා බනිස් එකේ හැඩය ලස්සනට එනවා. ඉතින් අන්තිම ටිකට ඔයාලට ෂුගර් සිරප් එකෙන් ටිකක් හරි එහෙම නැත්නම් වතුර චුට්ටක් හරි ගාලා මේක හොඳට අලව ගන්න පුළුවන්. මේ විදිහට මං හදාගත්ත අර බෝල ටිකෙන් ඔක්කොගෙම
මේ වගේ කිඹුල බනිස් ටික හදාගන්නවා. ඉතින් මම මේ විදිහට පීස කටරකින් ත්‍රිකෝණ හැඩයට කපලත් මේක හැදුවා. හැබැයි එහෙම කරන්න එපා මොකද ගොඩක් අහක යනවා. ඉතින් මේ වෙලාවෙදි මං oven එක ප්‍රීහීට් කරනවා සෙල්සියස් අංශක 200ට විනාඩි 15ක්. ඊට පස්සේ කිඹුල බනිස් ටික මම ට්‍රේ එක උඩින් තියලා අපි අර හදාගත්ත සුගර් සිරප් එක මේකට ගා ගන්නවා. ඊට පස්සේ අපි මේකේ උඩින් සීනි දා ගන්න ඕනි. එතකොට ලස්සනට කිඹුල බනිස් එකේ අර තියෙන බ්‍රවුන් කලර් එක ගොඩක් ලස්සනට එනවා. ඉතින් සීනිත් උඩට දාලා මම මේක oven එකට දාගත්තා. oven එකේ විනාඩි 20ක් පැය භාගයක් වගේ යනකොට මෙන්න මේ වගේ අපේ කිඹුල බනිස් ටික හොඳට බේක් වෙලා ගන්න පුළුවන්. ඉතින් මං කිඹුල බනිස් ටික දානකොට මේ වගේ ටී බනිස් එකකුත් දාලා බැලුවා. ඉතින් මං ගත්ත ගමම මේක කඩලා බැලුවා කොහොමද ඇතුළ කියලා. ගොඩක් සොෆ්ට් එකට රසට තිබුණා ඒක. ඒ විදිහටම මං අනිත් ටිකත් හදාගෙන සුගර් සිරප් ගාලා සීනි දාලා oven එකට දාගත්තා. මේ විදිහට මං රුපියල් 500කටත් වඩා අඩු ගාණකින් මේ කිඹුල බනිස් 16ම හදාගත්තා. කඩේවට වඩා ගොඩාක් රසට සොෆ්ට් එකට අපිට මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඩෝ එක හරියට අනාගත්තොත් කිඹුල බනිස් ටික ගොඩාක් සොෆ්ට් එකට රසට කන්න පුළුවන්. ඉතින් මං ඒ කිඹුල බනිස් ටිකත් oven එකට දාලා බේක් කරගත්තා. මේ තියෙන්නේ මං හදාගත්ත කිඹුල බනිස් ටික ඔක්කොම. මේ විදිහට මම ට්‍රේ එකේ තියාගත්තා. ඒවා ඔක්කොම එක ගානට ලස්සනට බේක් වෙලා තිබුණා. ඉතින් බලමු අපි එකක් කඩලා ඇතුළ කොහොමද කියලා. ගත්ත ගමන් මේක කඩන්න එපා. මං ඉතින් කැඩුවා. ඒක ටිකක් වෙලා යනකොට තවත් සොෆ්ට් වෙනවා. මේ වගේ ලස්සනට කඩේව වගේම කිඹුල බනිස් ටික හදාගන්න පුළුවන්. ඉතින් කඩේව වගේ වුණාට කඩේවට වඩා ගොඩාක් රසට ඔයාලට ගෙදරදිම කිඹුල බනිස් හදාගන්න පුළුවන්. එහෙනම් ඩිස්ක්‍රිප්ෂන් එක බලලා ඒ රෙසිපි එකට ඔයාලත් මේක හදලා බලන්න. ඉතින් තව ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. අදට වීඩියෝ එක ඉවරයි. බයි.